අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ 2025ට ගැලපෙන විදිහට Facebook page එකක් හදාගන්නේ කොහොමද කියලා. හොඳයි අපි දැන් ෆෝන් එකට ගිහිල්ලා බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම Facebook එකට යන්න. ඔයාලට පේනවා ඇති මෙතන යට මෙනු එකක් තියෙනවා. ඒක උඩ ටච් කරන්න. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා pages කියලා. ඒක උඩ ටච් කරන්න. මෙතන මේ create icon එක උඩ ටච් කරන්න. මෙතන get started කියන එක දෙන්න. ඔයාලා මෙතන page එකේ නම දාන්න. මේක පොඩ්ඩක් ඔයාගේ business එකට වගේ channel එකට වගේ දෙයක් නම් පොඩ්ඩක් හිතලා කල්පනා කරලා හොඳ නමක් දාන්න. ගල මෙතන තියෙන next එක දෙන්න. මෙතන ඔයාලට තියෙන්නේ ඔයාලගේ page එකට අදාළ category එක තෝරන්න. මම දානවා මෙතන food සම්බන්ධ දෙයක්. food and drink කියන එක තෝරනවා. මෙතන create කියන එක දෙන්න. loading එනවා පේනවා ඇති ඔයාලට. හරි. ඔයාලා දැන් මෙතන තෝරන්න ඕනේ මේ දෙවෙනි create content and connect with fan කියන එක උඩ ටික් එක දාන්න. කල මෙතන continue දෙන්න. ඔයාලට මෙතන දාන්න තියෙන්නේ Facebook එකේ මේ පිටිපස්සේ ෆොටෝ එකයි මෙතන තියෙන්නේ Facebook එකේ අර logo එක දාන්න. මම මෙතනින් දැනට skip කරලා next එනවා. මෙතන friends ලට invite කරන්න පුළුවන්. මම ඒක දැනට කර ඉන්නේ next කරනවා. මෙතනත් ඔයාලා done කියන එක දෙන්න. හරි දැන් ඔයාලගේ page එක හැදිලා ඉවරයි. ඔයාලට දැන් මෙතනට cover photo එකකුයි මෙතනට මේ logo එකකුයි දාන්න පුළුවන්. මේක තමයි ඔයාලගේ page එක. හරි දැන් ඔයාලා මේ account එකේම ඉන්න බෑනේ. switch වෙන්න බෑ. දැන් අයිත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ තියෙන menu bar එක උඩ touch කරලා මෙතන ඔයාලට පේනවා drop down එකක් තියෙනවා. ඒක උඩ touch කරන්න. ඔයාලට මෙතන මේ මගේ page දෙකක් උඩ පෙන්නන්නේ. මෙතන මගේ හරි account එක තියෙනවා. ඒකට ගියාම touch කරාම මගේ normal account එකට switch වෙනවා. ඉතින් කොහොමද අද ගෙනාවු වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන like button එක press කරලා like එකක් දාගෙන යන්න අමතක කරන්න. මේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ බලන්න කැමති නම් කවිෂ ටෙක්නොලොජි YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ තවත් brand new වීඩියෝ එකකින් හමු වෙමු කවිෂ ටෙක්නොලොජි YouTube channel එකේ.